කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය තුනක් විතරක් භාවිතා කරලා හරිම ලේසියෙන් අපේ මුළු ඇඟම සුදු කරගන්න අපිට කරන්න පුළුවන් ස්ක්‍රබ් එකක් ගැන. රුපියලක්වත් වේදම් කරන්නේ නැතිව ඔයාට ගෙදර තියෙන දේවල් තුනක් විතරක් භාවිතා කරලා මේ ස්වභාවික බොඩි ස්ක්‍රබ් එක හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද අපි ස්ක්‍රබ් එක කරන්න කියලා. මේ බොඩි ස්ක්‍රබ් එක හදාගන්න අපිට ඕනි වෙන්නේ කෝපයකට තේ හැඳි දෙකක්, සීනි තේ හැඳි දෙකක්, පොල් තෙල් තේ හැඳි දෙකක්. දැන් එහෙනම් අපි බලමු කොහොමද හරියටම අපේ ස්ක්‍රබ් එක හදාගන්නේ කියලා. ඔයා මුලින්ම පිරිසිදු භාජනයක් අරගෙන ඒකට කෝපයකට තේ හැඳි දෙක එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ඒකටම සීනි තේ හැඳි දෙකත් එකතු කරගෙන ඔයා පොල් තෙල් එකතු කරලා මේ පේස්ට් එක හදාගන්න. ඔයාට පොල් තෙල් තේ හැඳි දෙක මදි නම් මේක හරිම විදිහට හදාගන්න ඔයාට තව පොල් තෙල් එකතු කරගන්න පුළුවන්. ස්ක්‍රබ් එක හරියටම හදාගන්න ඕනි ගොඩක් දියාරු වෙන්නේ නැති වෙන්න ක්‍රීම් එකක් විදිහට හරියට මේක හදාගන්න. ඔයා මේක ගන්නකොට අනිවාර්යෙන්ම ඔයා මේක ගන්න ඕනේ පිරිසිදු කරගත්ත සම මත. මේ ස්ක්‍රබ් එක ඔයාට බෙල්ලට ඒ වගේම අත් කකුල් වලට වගේම ඔයාගේ මුළු ඇඟටම භාවිතා කරන්න පුළුවන්. මේක ගාලා ඔයා විනාඩි 2ක 3ක කාලයක් හොඳට ඇඟ ස්ක්‍රබ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේක විනාඩි 3ක කාලයක් ඇඟේ තියන්න ඇරලා ඊට පස්සේ ඔයාට මේක සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඔයාට මේක සතියකට දවස් 3ක් වගේ භාවිතා කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේකෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේම මේක ඒ වෙලටම හදාගෙන ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ස්වභාවික දේවල් විතරක් භාවිතා කරලා හදන මේ ස්ක්‍රබ් එකෙන් ඔයාගේ මූණ වගේම ඔයාගේ මුළු ඇඟම සුදු කරගන්න පුළුවන්. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න. ඔයාටත් මේකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්.